ගැන අද මෙනෙහි කර බලමු. සුද්ධ මතෙව්ගේ සුභාරංචියේ 25 වෙනි පරිච්ඡේදය. කන්‍යාවන් 10 දෙනාගේ උපමාව. පළවෙනි වගන්තියේ ඉඳලා එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් 10 දෙනෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබ. මේ උපමාවල් මැතෙව්ගේ සුභාරංචියේ සඳහන් අන්තිම පරිච්ඡේදවල සඳහන් උපමාවල් ගැන අපි කියන්නේ දේව රාජ්‍යයේ උපමාවල් කියලා. එනම් kingdom parables කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. ඒක මෙතන කියන්නේ ඒකයි. එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් 10 දෙනෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. ඔවුන්ගෙන් 5 දෙනෙක් නොවන නැත්තියෝය. 5 දෙනෙක් නොවන ඇත්තියෝය. මක්නිසාද නොවන නැත්තියෝ තමන්ගේ පහන් ගෙන යද්දී ඔවුන් සමග තෙල් නොගෙන ගියෝය. නමුත් නොවන ඇත්තියෝ තමන් පහන් සමග තමුන්ගේ භාජනවල තෙල් ගෙන ගියෝය. මනමාලයාගේ ඊම ප්‍රමාද වූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝ. අද ක්‍රිස්තියානි සභාවේ තත්ත්වය මෙතන කදිමට මේ උපමාවෙන් ගෙනහැර දක්වන පළවෙනි කරුණ හැටියට මම දකින විදිහට මෙතන කියනවා මනමාලයාගේ ඊම ප්‍රමාද වූ කල ඒ සියල්ලෝ එනම් නොවන ඇත්තියෝ නොවන නැත්තියෝ කන්‍යාවන් 10 දෙනා සියල්ලෝ නිදිබරව නිදාගත්තු. අද ක්‍රිස්තියානි සභාව මනමාලයාගේ පැමිණීම ගැන එනම් ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීම ගැන නිදිබරවද සිටින්නේ? ඒ ප්‍රශ්නයම ගෙනහැර දැක්විය යුතුමයි. මනමාලයාගේ ඊම ප්‍රමාද වූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝ. මනමාලයාගේ පැමිණීම එනම් යේසුස් වහන්සේගේ පැමිණීම කල් යමින් පවතිනවා. ඒ නිසා ක්‍රිස්තියානි සභාව නිදාගෙන සිටීම සුදුසු නෑ. ක්‍රිස්තියානි සභාව නැගිට ප්‍රමාද වීමට හේතුව මොකක්ද කියා සකල ලෝකවාසීන්ටම පෙන්නුම් කළ යුතුයි. එළිදරව් කළ යුතුයි දේව වචනේ සත්‍යතාවය. මධ්‍යම රාත්‍රියේ අන්න මනමාලයා එනවා. ඔහුගේ පෙරමගට වරෙල්ලා යයි හඬක් වූයේය. එවිට සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරි ගැස්සුවෝය. එකල නුවණ නැත්තියෝ අපේ පහන් නිවීගෙන යන නිසා නුඹලාගේ තෙලින් අපට දියල්ලා යයි නුවණ ඇත්තියන්ට කිව්වෝ. නමුත් නුවණ ඇත්තියෝ උත්තර දෙමින් සමහර විට අපටත් නුඹලාටත් මදි වේ. එසේ නොව විකුණන්නන් ළඟට ගොස් නුඹලාටම මෙලේට ගනිල්ලා යයි කීවෝය. මෙලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේ. සෑදී සිටියෝ ඔහු සමග සරණ මංගල්‍යයට ඇතුල් වූයේය. සෑදී සිටියෝ තෙල් තබාගත්තා අය සෑදී සිටිය අය කියලා කියන්නේ. සෑදී සිටිය අය ස්වාමින් වහන්සේගේ පැමිණීම බලාගෙන සෑදී සිටිය අය උන්වහන්සේ සමග සරණ මංගල්‍යයට ගියා, ඇතුළු වුණා. දොරද වසන ලද්දේ. පසුව අනික් කන්‍යාව ඇවිත් ස්වාමිනී අපට දොර ඇරිය මැනවයි කිව්වා. නමුත් ඔහු උත්තර දෙමින් සබාවක් නුඹලාට කියමි. මම නුඹලා නාදුනමේ කිව්වා. එබැවින්
දවසවත් පෑවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටපල්ලා. අපිට මේ උපමාවෙන් දෙන පණිවිඩය යේසුස් වහන්සේම කිසිම බාධාවකින් තොරව අපි සෑදී සිටීම, ස්වාමීන් වහන්සේගේ පැමිණීමට සෑදී සිටීම කිසිම බාධාවක් හැටියට සෑදී සිටීම විනාශ කරගත නොයුතුයි. අපි නිතරම සෑම කල්ලිම උන්වහන්සේගේ නැවත පැමිණීමට සූදානම්ව සිටිය යුතුයි. තෙල් නැතිවී යෑම බාධාවකට ඉඩදීමක්. එසේ අපි ඉඩ දුන්නොත් ස්වාමීන් වහන්සේගේ පැමිණීමට අපේ සූදානම විනාශ වෙනවා, නැති වෙනවා. එනිසා මේ උපමාවෙන් උන්වහන්සේ දෙන පණිවිඩය මොකක්ද? කිසිම බාධාවකට ඉඩ නොදිය යුතුයි අපේ සූදානම. ස්වාමීන් වහන්සේගේ නැවත පැමිණීමට අපිට ඇති සූදානම විනාශ කර නොගෙන අන්තිමය දක්වා උන්වහන්සේ එනතෙක් ඒ සෑදීමෙන් යුක්තව අපි සිටිය යුතුමයි. එවිට උන්වහන්සේගේ ආශිර්වාදය අප සියල්ලන්ටම ලැබෙනවා. සූදානමින් සිටිය වූ අයට ලැබෙනවා. එනම් උන්වහන්සේ සමග සරණ මංගල්‍යයට ඇතුළු වීමට